ඊළඟට අපි යන්නේ හතරවෙනි ගානට. හතරවෙනි ගාන තියෙන්නේ එකේ කොටස් දෙකයි එකක් තියෙන අනුකොටස් තියෙනවා. if tan theta ධාතුන find cos squared theta වල අපි ගත්තොත් එහෙම මෙහෙම ට්‍රයිඇන්ගල් එක අරගෙන මේක θ නම් මේක 5යි මේක 13යි. එතකොට මේක දානවා hypotenuse මේක adjacent මේක opposite adjacent opposite hypotenuse. එතකොට tan අපිට දුන්නාම මේක හොයන්න පුළුවන්. එතකොට Pythagoras theorem එක දාපුවාම අපිට මේක එනවා h hypotenuse ගන්න ගත්තාම මෙහෙම එනවා. මේක එකතු කරාම අපිට එනවා හතරයි 194යි ඒ කියන්නේ 194 මූලය. එතකොට අපිට උත්තරේ තියෙනවා මෙතනදී මෙයාවිල්ලා 194 මුලියා ගන්න පුළුවන්. එතකොට අපිට අපෙන් අහන්නේ cos squared theta cos theta කියන්නේ adjacent divided by මධ්‍යපාදයේ බෙදීම කර්ණය. එතකොට මධ්‍යපාදයේ නැත්නම් adjacent එක 13යි hypotenuse මේක. එතකොට මෙතනදී cos squared ගත්තාම 13 වර්ග වෙනවා 194. මේක මෙහෙම වර්ග වුණාට පස්සේ අපිට මේක 169ට 194යි කියලා උත්තරේ එනවා. ඒ ගාන අවසන්. ඒකේ පළවෙනි පාර්ට් එක. ඊළඟට find sin theta. මේ හරියම අපි හදලා දාමු මේක. find sin theta කිව්වම sin theta කිව්වම opposite divided by hypotenuse කර්ණය. ඊට 5 බෙදීම 194 මූලය කොච්චරද? ඊළඟ ගාන
මේක find the value කියලා අහන්නේ. මේක නම් මේ කැල්කියුලේටරේ තියෙනවනේ ඔයගොල්ලන්ගේ විභාගෙට. කැල්කියුලේටර් ගෑවුවා නම් නිකම්ම උත්තරේ එනවා. ඒකේ නම් ඇති දෙයක් නැහැ. ඒ වුණාට නිකන් අර ඔක අපේ තුම කැල්කියුලේටර් දෙන්නේ නැති විභාගයට ආවා කියලා. මේ ගාන දාලා දෙන මේ අදහසින්. එහෙම ආවනම් හදන විදිහ මම චුට්ටක් කියන්න මම ඔයාලට කියලා තියෙනවා chart එකක් මතක තියාගන්න. මෙන්න මේ chart එක මෙහෙම තිබුණාම මෙහෙම chart එක ඔහොම තිබුණාම මෙහෙම අපි ගමුකෝ sin cos tan එතකොට මෙහෙම ගත්තෙන් එම් බිංදුව 30 45 60 90 ඒකේ මේ ටික ඔක්කොම මතක තියාගන්න පුළුවන්. දැන් මම මතක තියාගන්නදී මම ඔයාලට කියලා ඇති මේ cos 60 භාගයයිනේ. ඒ cos 60 භාගය මෙතෙන්ද දානවා. cos 60 භාගයයි නම් sin 30 භාගයයි. මෙතෙන්ද දාගන්න. ඊළඟ මෙතන එනවා මූල 3 යට 2යි. ඒක මතක තියාගන්නවා. එතෙන්ද මූල 3 යට 2 ගන්නවා. මෙතෙන්ද මූල 3 යට 2යි. sorry මෙතෙන්ද මූල 3 යට 2 මෙතෙන්ද මෙතෙන්ද මූල 3 යට 2 මෙතෙන්ද මූල 3 2 එතකොට මෙතන 1 යට මූල 2යි ඒක පාඩම් කරගන්න මෙතන 1 යට මූල 2යි අපි තව එකක් තියෙනවා මේ tan 90 අනන්තයයි කියලා මතක තියාගන්නවා අනන්තයේ ඉන්නේ එක බෙදීම බිඳුව ඒ කියන්නේ sin යට cos නේ tan කියන්නේ. එතකොට sin 90 sin මෙතන tan 90 අනන්තයයි. එතකොට sin 90 එකයි cos බිඳුවයි. එහෙනම් මෙතන බිඳුවයි මෙතන එකයි. sin බෙදීම cos තදා මෙතන බිඳුවයි. මෙතන මෙයා බෙදීම මෙයාගෙන් බෙදුවාම මේ මෙයාගෙන් බෙදන බලන්න නිකන් බෙදන එක භාගයේ බෙදනවා මූල 3 යට 2කින්. එතකොට මෙතෙන්ට එනවා 1 යට මූල 3ක්. එතකොට මෙතන එනවා එකක්. මේ දෙක බෙදුනම එකයිනේ. මෙතන එනවා මූල 3ක්. ওই chart එක මතක තියාගත්තා නම් කැල්කියුලේටර් නැති කාලෙක හදන්න පුළුවන් නැත්නම් මේ කැල් එකෙන් ගන්න දෙන්නේ. හරි? මම මේක මකන්නම්. අපි ඊට පස්සේ මේ chart එක පාවිච්චි කරලා මේවට දාපුවාම අපිට උත්තර ටික එනවා. මේ බෑන්ක් එකේ උත්තර ටික දාපුවාමයි කැල් එකෙන් ගහුවාමයි මේකේ උත්තරේ එනවා. එතකොට මෙතනදී මේ ගානුව අපි දැම්මොතින් එහෙම උත්තර ටික දාලා අපේ ගාන මුල 3යි cos 60 කියන්නේ භාගයයි මුල 2යි sin 60 sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි මෙතන තියෙන එක cos 60 කියන්නේ රෝගෙන් භාගයයි. දැන් මෙතන සුළු වුණාම මූල 3යි 3යි 3 බෙදීම 2යි එතෙන්ට එනවා මෙතන 3 බෙදීම 2ක්
මම මේක යටින් ලියන්නම් 3 බෙදීම 2යි මෙතන එනවා මූල 3යි මූල ඇතුළට දාන්න පුළුවන් කියලා කරයි කියලා. එතකොට ලස්සීම මූල 6ක් තමයි මේකට ඔයාලා මේ කැලෙන් ගහලා උත්තරේ පොඩ්ඩක් බලන්න. දෙපැත්තෙන් බලලා චෙක් කරන්න මේ උත්තරේම එනවද කියලා. ඊළඟ ගානේ තියෙන්නේ using standard triangle write down the sine rule and cosine rule. sine rule එක cosine rule එක ලියන්න තියෙනවා. sine rule කියන්නේ sine rule කියලා කියන්නේ මේකට standard triangle කියන්නේ මෙන්න මේක A මේක B මේක C මේක A එතකොට මේක ඉස්සරහින් තියෙන එක මෙතන B මේක ඉස්සරහින් තියෙන එක මේක C දිග මේ ඇන්ගල් එක මේක දිග මේකට කියන මේක ඇන්ගල් A ඇන්ගල් එක ඔය විදිහට කියනවා දිග ඔය විදිහට sin ඔකෙන් තමයි අපි sin rule cos rule එකයි cosine rule එකයි කියන්නේ. එතකොට මෙහෙම sin rule එක තමයි අපි sin rule කියලා කියන්නේ A බෙදීම sin A කියන්නේ angle එක capital A කියන්නේ B sin B C sin C ඔය තමයි sin rule එක කියලා කියන්නේ. cosine rule කියලා කියන්නේ cosine cos rule cosine rule cosine කියලා කියන්නේ cosine rule එක කියලා කියන්නේ මේ standard trigonometry තමයි කියන්නේ මේක BC cos A ini cosine rule එක කියලා කියන්නේ මේකෙන් මේ standard ත්‍රිකෝණයෙන් ඊළඟ තියෙනවා ගාන හතරවෙනි කොටස මේක ABC 12යි 14යි CM A මේක 60යි මේක theta එතකොට find the theta and find the A theta හොයන්න කියනවා sin rule එකෙන් sin rule එක අපි දන්නවා දැන් sin rule එක දැන් එතකොට මේයි දන්නවා මොකද එතකොට අපි ලියන්න පුළුවන් මොකද්ද 14 පිටීම එහෙම නැත්නම් මම rule එකෙන් දාමුකෝ එතකොට rule එක දැම්මම අපිට rule එක දැම්මම අපිට A බෙදීම sin A ධන B බෙදීම sin B
බෙදීම C. එතකොට මෙතන B කෑල්ල මෙතන අපිට මේකෙන් අහන්න. එතකොට මේ ජෝඩු දෙක තමයි උතන සම්බන්ධ වෙන්නේ. B කෑල්ල එනවා 14 බෙදීම sin 60යි. C කෑල්ලේ C මෙයන් C 12ට sin theta. එතකොට මේක ඔය කැලේ තියෙන කැලින් ගන්න පුළුවන් 14 බෙදීම sin 30 කියන්නේ මූල 3 බෙදීම 2යි මම අර කිව්ව චාටින් ගත්තාම 12 sin theta. ඒක සුළු වෙනවා සුළු වෙනකොට sin theta සමානයි මේක උඩට ගිහලා මේක යට එළබෙදුනහම ලියන්න පුළුවන් 12 වැඩි කිරීම මූල 3 බෙදීම 2යි යට 14යි. ඔව් එතකොට මෙතන එනවා 6යි 7යි 6යි මූල 3යි යට මේ දෙකත් එක වෙලා 14යි. ඔය sin theta වලට උත්තරයක් එනවා. theta හොයන්න කිව්වොත් එහෙම කැල්කියුලේටරේ පාවිච්චි කරලා sin inverse දාලා කැල්ලේ ගැහුවාම අපිට උත්තරේ ගන්න පුළුවන් sin theta ට මම මේ කැල්ලක ගහන්නේ මේක sin inverse 6 ඒකට එනවා. එතකොට කැල්කියුලේටරේ ගැහුවාම 47යි කළා 55ක් එනවා. theta වල ඉලක්ක. ඊළඟට cos rule එක දැම්මම cos rule එක අපි දන්නවා a squared a වර්ගය b වර්ගය දැන් c වර්ගය ඉන්න 2යි bc cos a කියලා. එතකොට අපිට මෙතනදී අපිට මේක ලේසි දන්න එකට ලියාගන්න. cos a මේක දන්නේ නැහනේ. මේක හොයාගන්න පුළුවන් මේක දන්න හින්දා. ඒ වුණාට ඊට වඩා ලේසි දන්න එකෙන් ලියාගන්න එක. දන්න එකෙන් ලියන්නේ මේ විදිහට මේ b squared. එයා දන්නා වර්ගය දන්නවා. a වර්ගයේ දන b වර්ගය. sorry. a වර්ගයේ දන c වර්ගය. නැති දෙන්නා මෙතන ඉන්නේ. නේද? c වර්ගය. පින 2යි ac cos b කෝණය දන්නවා අපි. එතකොට b වර්ගය මෙතන තියෙනවා a මෙතන නැති දෙන්න මෙතන ඉන්නවා a වර්ග c වර්ග a ජෝඩුවේ මෙතන ඉන්නවා. ඔය විදිහට සමීකරණ මත තියාගන්න. එතන මේ සමීකරණයට දානවා මොනවද දාන්නේ මේ තියෙන තොත්තු ටික දානවා. b වර්ගය කියන්නේ 14 වර්ගය. a වර්ගය අපි දන්නේ. c වර්ගය කියන්නේ 12 වර්ගය. ඉන්න 2යි. a වර්ගයේ දන්නේ. c කියන්නේ 12යි. ඩොට් එක තියෙන වර්ගෙන් cos 60යි. ඊට පස්සේ මෙතන 14 වර්ගය. නේද? 14 වර්ගය. 14 වර්ගය කීයද? 14 වර්ගය කියලා කියන්නේ 14 වර්ගය කියලා කියන්නේ 196යි. 196යි. a වර්ගය ධන 144 පින 24යි a cos 60යි කියන්නේ භාගය.
හරි. ඒක පොඩි සුළු කිරිල්ලක් තියෙනවා. එන 12යි A. මේක අනිත් පැත්තේ මේක අනිත් පැත්තේ ලියලා මේක එහාට දානවාද කියලා 196 ඒ සුළු කිරින් බලා ගන්න. එතකොට එතන ආපුවම එනවා පින එතන 2යි එතන 5යි අනත් 2යි. ඔන්න අපිට වර්ග සමීකරණයක් එනවා. වර්ග සමීකරණය සුළු කරලා අපිට ඕන වෙනවා ඒ හොයාගන්න. එතකොට අපිට වර්ග සමීකරණයේ සාධක කඩන්න අපි මහන්සි වෙන්න එපා. අපිට වදේ ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගයේ ඍණ 4යි ac බෙදීම 2යි a කියන සූත්‍රය දාලා අපි උත්තරේ ගමු. මේකට උත්තරේ අපේ a හොයාගන්න. දැන් මෙතනදී පොඩි සීන් එකක් තියෙනවා. දැන් මේක පටල ගන්න එපා. මේක එක්ස්ට්‍රා ලිව්වේ. දැන් මේක a ඉන්නවා. a කියන්නේ මේක සංගුණක. අපි නිකන් මේ සමීකරණය මේ ස්ටෑන්ඩඩ් මෝඩ් එකෙන් ලියාගත්තොත් මෙහෙමනේ එන්නේ. පැටලෙන අයට සමහරට පැටලෙන්න පුළුවන්. මේ ස්ටෑන්ඩඩ් මෝඩ් එක આવොත් මෙහෙම. x වර්ගය ඍණ 12x ඍණ 52 සමානයි බිඳුව කියන එක තමයි මේ තියෙන්නේ. මේ සමීකරණය එක. එතකොට මේ මෝඩ් එකට එද්දී අපිට AB කියලා එනවා. මෙතන දැන් අපි A වල ඉන්න සමීකරණයත් අපි ගත්ත දුරින්ද. එතකොට මේ මෝඩ් එකේ තියෙද්දි මෙතන A කියන්නේ කීයද? මෙතන A කියන්නේ 1යි. B කියන්නේ කීයද? ඍණ 12යි. C කියන්නේ කීයද? ඍණ 52යි. හරිද? එතකොට ඔයාලා දැනගන්න ඕනේ මෙතන තියෙන A කියන්නේ මේ A නෙමෙයි කියලා. ඊට පස්සේ අපිට ඔන්න අපෞසරයක් අපි ඔන්න ගාන හදාන්න එනවා. A සමානයි. ඒ කියන්නේ මේකේ උත්තරය ඍණ b ඍණ 12 ධන හෝ ඍණ b වර්ගය ඍණ 12 වර්ගය ඍණ 4යි. a කියන්නේ 1යි. c කියන්නේ ඍණ 52යි. බෙදීම 2යි. a කියන්නේ 1යි. A සමානයි එතකොට 12යි මෙතන එනවා 144යි ධන වෙනවා 50යි කියන්නේ 200යි 208යි නේද? 208යි යට 2යි. ඔයාලා කැල්පාලජි කරන නිසා මොනෝ ප්‍රශ්නයක්වත් නැහැ මේක. එතකොට මේක සුළු වෙද්දී මේක ලියන්න මම ගාලා ගන්නවා. තුන්සිය 52ක් එනවා. බෙදීම 2 A සමානයි 12 18යි දශම 7යි 6 2. එතකොට මේකෙදි අපි ධන විතරයි කන්සිඩර් ඍණාව ඍණ එකක් යන නිසා ධන කන්සිඩර් කරාම 12 එකතු කිරීම 18.76 බෙදීම 2 15.38 කියනවා ධන කෑල්ල කන්සිඩර් කරාම. ඒ අවසන් වුණේ 2024 දෙසැම්බර් NCT සිවිල් QS ප්‍රශ්න පත්‍රයේ තිබුණු
හතරවෙනි ගාන.